සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. නැගී යන ශූරයන්ගේ ආසියානු කුසලානයට අදාළ තරඟ ඊයේ දිනේදී ආරම්භ වුණා. ඊයේ පැවති බී කාණ්ඩයේ තරඟයි. එහි පැවති තරඟ දෙක ජය ගැනීමට සමත් වුණේ ඉන්දියාව සහ පාකිස්තානයයි. අද ආරම්භ වුණේ ඒ කාණ්ඩයේ තරඟයි. ප්‍රථම තරඟයේ ලෙස බංගලාදේශය සහ හොන්කොන් යන කණ්ඩායම් අතර තරඟය පැවැත්වුණා. මේ තරඟය ඉතා පහසුවෙන් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. පසුව ආරම්භ වුණේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයයි. මේ තරඟයේ කාසිය වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ලොකුද පොඩිද අදාළ නෑ. කාසිය වාසිය දිනුවොත් ඒකේ හරි ප්‍රයෝජනෙ ගන්න නැතුව හත් පොලේ ගාගෙන රටම නන්නත්තර කරන එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමයි. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නිෂාන් මදුෂ්ක සහ විෂෙන් හැලබග යන ක්‍රීඩකයින්. නිෂාන් මදුෂ්ක ලකුණු 5කට දැවී ගියා. අති ප්‍රවේගකාරී ඉනිමක නිරතු විෂෙන් හැලබගේ පන්දු 13කින් ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණේ 6 පාර 2යි 4 පාර 3ක්ද සමගින්. නමුත් බිලාල් සමීගේ අති විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලකුණු 39ක් වන විට කඩලු 4ක් දැවී ගොස් අසරණ තත්වයකට ශ්‍රී ලංකා ඉනිම ඇද වැටුණා. නමුත් නායක දුනිත් වෙල්ලාලගේ සහ නුවණිදු එක්ව ඉතාහුන් සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත විශ්වාසයක් ඇති කරමින්. නමුත් දුනිත් වෙල්ලාලගේ ලකුණු 33කටත් නුවණිදු ලකුණු 39කටත් ලෙස අවාසනාවන්ත අයුරින් දැවී ගියා. නැවතත් ශ්‍රී ලංකාවට පීඩනය එල්ල වෙද්දී ඇෆ්ගන් සුපිරිම පන්දු යවන්නා වූ බිලාල්ට අති ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට මිලාන් රත්නායක සමත් වුණේ 6-4 වරුසාවක්ද සමගින්. මිලාන් රත්නායක 6 පාර 3යි 4 පාර 4ක්ද සමගින් පන්දු 19කින් ලකුණු 41ක් රැස් කළා. ඒ අනුව පන්දු වාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ කඩලු 9ක් දැවී ලකුණු 170ක් පමණයි. කාසිය වාසිය දිනලත් ඒකේ ප්‍රයෝජන ගන්න නැති එකේ ආනිශංස ලංකාවට ලැබෙන්න ගත්තේ තරගයේ දෙවනි භාගයේ ඉඳලා. ඇෆ්ගන් ආරම්භක පිතිකරුවන් දිගට හරහාට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රතිපහාර එල්ල කරේ කාසියේ වාසිය සහ කාලගුණයේ වාසිය ප්‍රයෝජනයට ගනිමින්. ඔවුන්ගේ ඉලක්කය වුණේ පන්දු වාර 20කින් ලකුණු 171ක් වුණාට ඔවුන් පන්දු වාර 10ක් වන විට ලකුණු 105ක් ලබාගෙන සිටියේ කඩලු 3ක් පමණක් දෙවි. මෙතනින් එහාට මොන කතාද? මෙහෙම හිත ඉන්නකොට නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ජීවයක් වීමට වියස්කාන්ත් සමත් වුණේ ඇෆ්ගන් ප්‍රබලම පිතිකරුවන් තිදෙනෙකු දවා ගැනීමත් සමග. වියස්කාන්ත් පන්දුවාර 4 ලකුණු 28කට සීමා කළේ ප්‍රබලම කඩලු 3කුත් දවාගෙන. නමුත් මෙය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නෑ. මොකද සියලු වාසි සමග ඇෆ්ගන් මුල් පෙළ ඉතා හොඳ අඩිතාලමක් ඔවුන්ගේ පසුපෙළට ලබා දීලායි තිබුණේ. ඒ නිසා කලබල නොවි ඔවුන් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ. ඉදිරි තරඟ දෙකම ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය කරමින්. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? තරඟයේ පරාද වීමට ප්‍රධානම හේතුව කුමක්ද? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.